ඔයාලා අද එකතු වෙන සර්වි channel එකත් එක්ක මම අද කතා කරන්නේ ඔයාලා දන්න Binance එකේ learn and earn කියන option එකෙන් අපිට coins ලබා ගන්න පුළුවන්. ඒ වගේ අpp coins එක තමයි DEX කියන්නේ. ඕකට මතකයි මම මාස කිහිපයකට කලින් වීඩියෝ එකක් කළා කොහොමද Binance එකේ learn and earn කියන option එකේ DEX coins ලබා ගන්න කියලා. ඔයාලා දන්නවා Binance එකේ learn and earn කියන option එකේ අපිට coins ලබා ගන්න පුළුවන්. එතකොට මේ coins දවස් 150 හෝල්ඩ් වෙනවා earn කියන option එකේ. දවස් 150 ගියාට පස්සේ අපිට පුළුවන් transfer කරන්න අපේ expert wallet එකට. ඊට පස්සේ ඒ coins අපිට පුළුවන් sell කරන්න P2P හරහා. මම අද පෙන්නනවා earn කියන option එකට transfer වුණු DEX coins අද වෙදි දවස් 150 complete වෙලා තියෙන්නේ. මට දැන් පුළුවන් ඒක export wallet එකට transfer කරන්න. මම අද පෙන්නනවා කොහොමද earn කියන option එකේ ඉඳන් ඔයාගේ export wallet එකට transfer කරන්න කියලා. DEX coins. ඊයගේ තමයි Binance එකේ learn and earn කියන option එකේ තව coin එකක් කියලා දෙනවා Sol. මේකෙත් ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ එයාලා ප්‍රශ්න 10ක් අහලා තියෙනවා. ඒ ප්‍රශ්න 10ට හරියට උත්තර ලබා දෙන්න ඕනේ. මම අද මේ වීඩියෝ පැහැදිලි කරනවා මොනවද මේ ප්‍රශ්න සහ කොහොමද හරියට උත්තර ලබා දීලා Sol coins ලබා ගන්න කියලා. මේකේ දවස් 150 හෝල්ඩ් වෙනවා. දවස් 150 හෝල්ඩ් වුණාට පස්සේ ඔයාලට ලබා ගන්න පුළුවන් Sol coins ඔයාගේ export wallet එකට. ඊට පස්සේ බලමු ඔයාලට P2P වලින් ඒ coins sell කරගන්න. ඔයාලා තවමත් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මම දේශාන් හපවරච්චි. මගේ YouTube channel එකෙන් මම හැවිලිම ඔකට ඉන්ඩුස් කන්නේ online money සම්බන්ධ videos. ඔයාලා කැමති නම් online වලින් extra income එකක් ගන්න අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි මගේ Telegram group එකක් තියෙනවා Swiggy කියලා. අනිවාර්යයෙන්ම මගේ Telegram group එක follow කරලා තියාගන්න. මගේ Telegram group එක හරහා මම online money සම්බන්ධ updates සහ airdrop සම්බන්ධ updates ලබා දෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මගේ Telegram group එක follow කරලා තියාගන්න. හරි අපි යමුද වීඩියෝ එකට. අපි දැන් බලමු කොහොමද Binance එකේ earn කියන option එකේ තියෙන DEX coins transfer කරන්න කියලා ඔයාගේ export wallet එකට. මම click කරනවා asset කියන option එක. ඔගන්න පේනවා මම දැන් ඉන්නේ earn කියන option එකේ. මම click කරනවා DEX coin එක. ඊට මෙතන තියෙනවා flexible කියලා. මම ඒක click කරනවා. click කරලා මෙතන තියෙනවා freedom කියලා. මම click කරනවා freedom කියන එක. ඊට මෙතන freedom amount තියෙනවා. මම ඉතින් select කරනවා max කියන එක. ඊට මේ freedom එක transfer වෙනගේ ඔයාගේ export wallet එකට මම confirm කියන එක click කරනවා. හරි ඔයගොල්ලෝ දැක්කයි confirm වුණා. මම දැන් click කරනවා go to wallet කියන එක. හරි ඔයගොල්ලන් පේනවා DEX coins ආ export wallet එකට ඇවිල්ලා තියෙන්නේ. DEX coins මට 0.1ක් ලැබිලා තියෙනවා. ඒක වටිනාකම වෙනවා මේදී USD 1.34ක්. මේ වගේ ඉන්වෙස්ට් කරන්න නැත්නම් ඔයගොල්ලන් තමයි DEX Binance එකේ coins වන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන් පුළුවන් ඒක export එකට transfer කරලා P2P වලින් sell කරගන්න. මම මුලින්ම එන Binance එකට Binance එකේ click කරනවා. මම අද පැත්තේ තියෙන Binance Mark එක. ඊට පස්සේ පල්ලෙහා තියෙනවා gift and campaign කියන option එකේ learn and earn කියලා. මම ඒක click කරනවා. මේකේ මුලින්ම තියෙන්නේ banana S31 කියන එක. මම ඒකට අදාළ answers මම කලින් වීඩියෝ එක කළා. ඔයගොල්ලෝ තාමත් banana S31 කියන එක කම්ප්ලීට් කරේ නැත්නම් අනිවාර්යෙන් බලන්න. මම කලින් වීඩියෝ එකක් කළා මොනවද answers කියලා banana S31 කියන ටාස්ක් එකේ. ඊට කලින් අපිට තමයි what is Sol protocol කියන එක. ඒකත් දවස් 150ක් හෝල්ඩ් කරනවා. ඒ වගේම තමයි 10%ක පොලියක් කියනවා. මේ ටාස්ක් එක කම්ප්ලීට් කරනකොට අපිට Sol coins 20ක් ලැබෙනවා. අපි දැන් බලමු කොහොමද මේ ටාස්ක් එක කම්ප්ලීට් කරන්න කියලා. මම ක්ලික් කරනවා start earning කියන එක. ඊට පස්සේ මෙතන තියෙන ඊතලය මම ඒක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතන තියෙන start quiz කියන එක මම ක්ලික් කරනවා. දැන් තියෙන ප්‍රශ්න ටික අපි බලමු කොහොමද මේ ටිකට answers ලබා දෙන්නේ කියලා. ඔයගොල්ලෝ දැක්කම ප්‍රශ්න 10ටම answers ලබා දුන්නා. ඔයගොල්ලෝ දැක්ක ඔයගොල්ලෝ දැන් complete කළා Sol කියන එක අදාළ answers ටික. ඊට පස්සේ දැන් මෙතන තියෙනවා reward history කියලා. මම දැන් click කරනවා reward history කියන option එක. click කරලා පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා what is banana for skill. ඒ කියන්නේ banana S31 කියන එක අදාළ ඒ task එක කළා
දැන් යාලා මෙන්ෂන් කරලා දෙනවා දවස් 150ක් ගියාට පස්සේ මට රිවෝඩ් එක ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සෝල් කියන එකත් මම කම්ප්ලීට් කළා. මට සෝල් කොයින්ස් 20.82ක් ලබා ගන්න පුළුවන්. ඒකත් දවස් 150ක් හෝල්ඩ් වෙනවා. දවස් 150ක් ගියාට පස්සේ මට ලබා ගන්න පුළුවන් මගේ ස්පොට් වොලට් එකට. ඒ වගේ ලබාගත් කොයින්ස් තමයි USDC, AVA, DXC වගේ කොයින්ස්. ඒ නිසා අනිවාර්යයෙන්ම කරන්න ඕගන්ට එක්ස්ට්‍රා ඉන්කම් එකක් ගන්න පුළුවන් ඉන්වෙස්ට් කරන්න නැතුව මේ වගේ ටාස්ක් කරලා. ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි මේක සම්පූර්ණයෙන් බලවට. ඔයගොල්ලෝ මම ප්‍රශ්න තිබ්බොත් මේ වීඩියෝ එක එහෙම නැත්නම් මගේ අන්ක ටියුටෝරියල් සම්බන්ධ අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඔයාලා කමෙන්ට් කරොත් මම අනිවාර්යෙන්ම රිප්ලයි කරනවා. ඒ වගේම තමයි වීඩියෝ ෂෙයා කරන්න ගන්න එපා. ඒ වගේම වීඩියෝ ලයික් කරන්න ගන්න එපා. ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. මම ඉස්සරහත් මේ වගේ අලුත් වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි ආයෙත් හමුවෙමු.